ආයුබෝවන් ඔබට නිරෝගී භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දීර්ඝ කාලයකට පස්සේ නැවතත් ලයිව් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න මට කාරණා කීපයක් මූලික වුණා. ඉතින් මගේ පෞද්ගලික රාජකාරී රෝගීන් සුවපත් කිරීමේ රාජකාරිය නිසා මට කෙටි හෝ වීඩියෝ එකක් කරලා ඔබ හමුවට එන්න අවස්ථාවක් පෞද්ගලික කාලවකවානුවේම ලැබුණේ නැහැ. මොකද මේ වෙන විට මා රෑ 9:00 වෙනකටත් රෝගීන් සුවපත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් අද උදේ මේ වීඩියෝ එක කරන්නයි කියලා පටන් ගත්ත අවස්ථාවේ කටයුතු සූදානම් කරනකොට දුර ඉඳලා කුඩා ළමෙක් අසනීපෙන් රැගෙන ආවා. ඉතින් ඒ රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත් කළා තමයි නැවත මේ අවස්ථාව මම ලබා ගත්තේ. ඉතින් මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න එක හේතුවක් තමයි මට කලින් වීඩියෝ වලදී මේ කාරණාව ඔබ හමුවේ තබන්න නොහැකි වුණා. ඒ නිසා ඒක ලොකු අඩුපාඩුවක් විදිහට මම දකිනවා. මොකද මා වෙත පැමිණෙන රෝගීන්ගේ ජන්මපත්‍රය හෝ උපන් දිනේ උපන් වෙලා උපන් ස්ථානය කියන කරුණු නොවරදවාම රෝගීන් මා වෙත ඉදිරිපත් කරනවා නම් ඒ රෝගය සුවපත් කිරීමට මට ලොකු පිටුවහලක් වෙනවා ඒක. එයාටත් යහපතක්. ඒකල පලාපල කියව ගන්න පුළුවන්. ඒ සියල්ල මං රෝගීන් වෙනුවෙන් නොමිලේම තමයි කරන්නේ. රෝගීන් වෙනුවෙන්. ඉතින් ඒ නිසා මගේ වීඩියෝ බලලා මේ channel එක පරිහරණය කරන කවුරු හරි මා වෙත රෝගියෙක් වෙනවා නම් කරුණාකරලා ජන්මපත්‍රය හෝ ඒ රෝගියාගේ උපන් දිනය උපන් වේලාව උපන් ස්ථානය සටහන් කරගෙන මා වෙත ඉදිරිපත් කරන්න කියලා දැනුම් දිය යුතුයි. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා මගේ හිතට වද දෙන. මොකද රෝගියෙක් නිරෝගී කරන අවස්ථාවේදී මම ඒ රෝගියාට දැනුම් දෙනවා මේක මෙච්චර නිදන්ගත රෝගයක්, මෙච්චර කාලයක් වෙන රෝගයක්. ඒ නිසා මේක අවස්ථා 2ක් 3ක් 4ක් 5ක් වගේ අවස්ථා ගණනක් මා හමුවේ මෙය නිරෝගී තත්ත්වයට පැමිණීමට කටයුතු කළ යුතුයි කියලා. ඉතින් කොහොම වුණත් ඒ රෝගියාට තියෙන අපහසුතාවය, වේදනාව, රෝග ලක්ෂණ ආදී සියල්ල 99%ක්ම අවස්ථාවලදී මා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තමයි පළවෙනි අවස්ථාවේම රෝගියා නිදහස් කරන්නේ. එතකොට රෝගීන් හිතනවා දැන් මම නිදහස්. දැන් මම නිරෝගී. මට පොරොන්දු වුණත් දෙවනි තුන්වෙනි අවස්ථාව මා වෙත පැමිණෙනවා කියලා අඩුම ගානේ දැනුම් දීමක් දුරකථන මාර්ගෙන් හෝ දැනුම් දීමක් නොකර ඒ අය නිහඬ වෙනවා. මං ඒ අය බලාපොරොත්තුෙන් දිනේ කාලය වෙන් කරගෙන ඔවුන් වෙනුවෙන් බලා ඉන්නවා. ඒක කරන්න එපා. මොකද මම එක සතයක්වත් අය නොකර සම්පූර්ණයෙන් පින් සඳහාමයි මේ රාජකාරිය කරන්නේ. රෝගියෙකින් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔවුන්ගේ ගමන් වියදම් විතරයි. ඉතින් ඒ නිසා අඩුම ගානේ ඒකට කළගුණ සැලකීමක් වශයෙන්වත් මා දැනුවත් කරන්න. බොහෝ දුරට මා ඒ රෝගියා සුවපත් වුණාද කියලා දැනගන්නේ ඒ රෝගියාගේ මඟ පෙන්වීම යටතේ වෙනත් රෝගියෙක් මා වෙත පැමිණියාම මම අහනවා කොහොමද දැනගත්තේ? ඒ ගමන කියනවා අහවල් රෝගියා තමයි මට කිව්වේ එයා දැන් නිරෝගී. ඒ නිසා එයා ආවේ නැත්තේ කියලා. ඉතින් මට දැනුම් දීමක් නැහැ. මම වෙනත් රෝගියෙක්ගෙන් තමයි අර රෝගියාගේ විස්තර පිළිබඳව දැනගන්නේ. එයාට සුවපත් වෙච්ච හින්දා තමයි තව කෙනෙක් ආවේ.
ඉතින් ඒ தত্ত্বය ඇති වෙන්න තියන්න එපා. මොකද මට පිනක් කුසලයක් වෙනවා කියන්නේ මට හිතට ඒ පිළිබඳව සතුටක් දැනෙන්න ඕනේ. එතකොට පළවෙනි අවස්ථාවෙන් පස්සේ ඒ රෝගියාට මොකද වුනේ කියලා, රෝගය නිවාරණය වුණාද කියලා මොනවත්ම මන් නොදැන හිටියාම මගේ ඒ ලැබෙන පිනට කුසලයටත් මට බාධාවක් වෙනවා. මොකෝ මගේ හිතේ සතුටක් ඇති කරගන්න මට අවස්ථාවක් නැතු වෙනවා. ඒ සතුටත් මං හොයලා තමයි ගන්න වෙන්නේ. කරුණා කරලා ඒ දේ කරන්න එපා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පිටදුන් බෝධියටත් සතියක් කළගුණ සලකුවා. ඒ නිසා අපිත් ඒවට හුරු වෙලා මගේ කිසිම අමනාපයක් නැහැ. ඒ දැනුම් නොදුන්නට නැවතත් රෝගයක් වැළඳිලා මා වෙත නැවත මා වෙත ආවොත් මම ඒ දේ බොහොම සන්තෝෂෙන් කරනවා. ඒ මගේ හිතේ හැටි. ඉතින් ඒ හිතින්දම ගොඩක් දුරට මට කලකිරීමක් නැතුව මම ඒ අවස්ථාවන් බොහොම හොඳින් බාර ගන්නවා. නමුත් එහෙම නොකළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම මං බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා මගෙන් සුවපත්භාවයට පත්වන රෝගීන්ගෙන් ඔබ මා වෙත කරන කෘතගුණයක් විදිහට මාගේ මේ YouTube channel එකේ මේ වීඩියෝ වලට ඔබට වැළඳුණු රෝගය ඔබ කොච්චර කාල සීමාවක් ඒ වෙනුවෙන් දුක් විඳද වියදම් කරාද, මගෙන් ඔබට සහනයක් ගන්න කොච්චර ඉක්මනට හැකියාවක් ලැබුණද කියලා, ඒ සඳහා ඔබ වියදමක් කළාද, ඔබ අපහසුතාවයකට පත් වුණාද, ඒ සියල්ල නිවැරදිව සඳහන් කරලා කමෙන්ට් එකක් දානවා නම් ඒක ඔබට පිනක්. මොකද ඒ කමෙන්ට් එක බලන ඔබේ අදහස බලන තවත් රෝගීන් මා ගැන විශ්වාස කළා ඒ අයගේ රෝග වේදනා සුවපත් කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව මා වෙත යොමු වෙනවා. ඉතින් ඒක ඔබට ලොකු පිනක්. ඉතින් මෙන්න මේ අදහස් ටික ඔබ වෙත දැනුම් දෙන්න තමයි අද මම මේ වගේ කෙටි වීඩියෝ එකකින් ඔබව අමතන්න කල්පනා කළේ. ඉතින් නැවතත් මේ වගේ අවශ්‍යම කාරණා කීපයක් එකතු කරගෙන ඔබ හමුවට නැවතත් ලයිව් වීඩියෝ එකකින් එනතුරු ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.